මේ බේස් kita karena මේ සිංහල දෙකම පවතින එක තමා දැනට පාරම්පරික ලංකාවේ දෙකම පවතින්නේ දැනට ඊට වශයෙන් පවතින්නේ සත්‍යම දෙන්නේ තුන තමයි වෙන තැනවල නෑ මේ ගිහිල්ලා ගිහලා දැන් වට 100ක් පාලනය මන්දු කරගත්තම ඒ හැකිමට තිබා ගන්න තමන් හසුරුම් පුජ්‍ය මන්දු වුණොත් ලෙඩේ නිස්සාවට ගුණ වෙනවා. මේ එහෙම පොදේ නම් දැනමත් යාවුම් පුජ්‍ය මන්දු කරනකොට මෙයාට දැන් හොඳයි කියලා ඉස්ලාගෙන මෙයාට අර පුරුදු හැකිමටම මන්දයක් තියෙනවා. ඉතින් ලෙඩේ මන්දයි. ඒකට පත්‍යංග. ඒක තමයි මෙයාට තන්නේ බෙහෙතට නෙවෙයි මොන වෛද්‍යවරයාම කලාවත් ඒ විදිහට මන්දු වෙන්නේ. නිස්සාවට ගුණ පුජ්‍ය මන්දු වෙන්නකොට. හරි. වැඩි ඉතින් සම්ඩවුනේ නෑ. ළමයි දන්නවද කවුද කියලා? ඈ? අපේ රටේ ඉස්සරලාම හරිද? පටන් ගත්ත පරම්පරාවේ ඉන්න දැන් පැරණිම අයගේ නායකතුමා තමයි මේ. එතුමා තමයි ඒ අයගේ රජතුමා. තේරුණාද? ඉතින් අපිට රජ කෙනෙක් නැහැ දැන්. අපි පත් කරගන්න වෙන නායකයෙක් ඉන්නේ. මේම නෙවෙයි ඒ කාලේ ඉඳලා ඒ කට්ටිය ගේන ඒ අපේ රටේ දැනට ඉන්න එකම රජතුමා තමයි එතුමා.